මේ තියෙන්නේ අපි කලින් වීඩියෝ එකේ කරපු මේ යන්ත්‍රයෙන් පැල සිටීම වීවගාවේ නව තාක්ෂණය ශ්‍රමය අඩු කරලා අසන්න වැඩි කරගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්න එකේ අපි මේ පැල හිටවපු එකේ දැනට සතියක විතර කොහෙම තමයි මේ එතන අක්‍රයක ප්‍රමාණයක් යන්ත්‍රයෙන් පැල හිටවලා තියෙනවා. අපි මේකදී ඇත්තටම ඊළඟට අස්සන්න කොහොමද කියලා බලලා අපි ඊළඟ වීඩියෝ වලින් ඔබට මේකේ තියෙන අස්සන්න සහ මේකේ වර්ධනය පිළිබඳව ඔබට අදහසක් දෙන්නම්. මීට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේකෙදි කොහොමද වල් මර්ධනය කරගන්න මේකට වීඩියෝ පාවිච්චි කරන්න මීටර් එක පාවිච්චි කරන එකත් අපි ඉස්සරහට වීඩියෝ එකකට තියෙනවා. වපුර කුඹුරක්. ඇත්තටම මේකෙදි බලන්න මේකේ තියෙන කොච්චර වල් පැල තියෙනවද කියලා. ඉතින් මේක වල්නාශකයක් හරියට පාවිච්චි කරලා මේ වල් මර්ධනය කරගත්තේ නැත්නම් ලොකු අස්වනු හානියක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ අපි හදපු එකේදී ගොඩක් වෙලාවට අපිට වතුර බැඳලා යම්කිසි වල් පාලනයක් කරගන්න පුළුවන්. මේකදී තියෙන වල් ප්‍රතිශතය වල් පැල ප්‍රතිශතය ගොඩක් අඩුයි. ඉතින් ඒකත් අපිට මේ මීටර් එක දැම්මයින් පස්සේ අපිට මෙතන බිම අස බුරුල් කිරීම සහ වල් මර්ධනය කියන දෙකම අපිට සාමාන්‍ය යාවත් කාලීන කරගන්න පුළුවන්. ඉතින් මම උත්සාහ කරේ මේ පැලවීමේ යම් අඩුවක් අපිට කරගන්න පුළුවන් මේ පැල සිටවීම මගින් වතුර බැඳිලා තියෙන එකේදී.